රයන්නට පස්සේ යෙදෙන නයන්න නිතරම මූර්ධජ වෙනවා. හරි මේක හල් වෙන්න ගත්තොත් මොකද වෙන්නේ? මේ බලන්න. වචනයක අග කවදාවත් පුතේ මේ මූර්ධද නයන්න හල් වෙන්නේ. හරි දැන් අපි මෙහෙම කියනවානේ කොළඹ තොරණ ප්‍රදර්ශනී කෙරේ. ඔහොමනේ තියෙන්නේ පත්තරවල. මටත් ඒ පොඩි කාලේ ඉන්න ප්‍රශ්නයක්. අද එක තොරණයිද කොළඹ ප්‍රදර්ශනය කරන්න කියලා. හැබැයි මේක හරිම ව්‍යාකරණේ දරුවෝ. තේරෙනවද? වචනයක අවසානයේ කවදාවත් මූර්ධද නයන්න හල් කරන්නේ නැහැ දරුවෝ. හල් කරන්න ඕනිම නම් දන්තජ යොදලා හල් කරගන්න පුළුවන්. මූර්ධද නයන්න හල් වෙන්නේ නෑ. ඒකයි මෙතන තොරණ කියලා දාලා තියෙන්නේ. තේරුණාද? රයන්නට පස්සේ තියෙන නයන්න මූර්ධද වෙන්න ඕනි කියලා අපි දන්නවා. හරි. හැබැයි රත්තරන් කියලා අපි ලියන්නේ කොහොමද? රත්තරන්. මේ බලන්න. රත්තරන් කියලා ලියද්දී රයන්නට පස්සේ නයන්න මූර්ධද ලියන්න පුළුවන්. හැබැයි යා හල් කරන්න බැරි බව දන්න නිසා තමයි දන්තජ යොදලා තියෙන්නේ. දැන් ඔයාලා හොඳට ඔළුවේ තියාගන්න වචනයක අවසානයේ කවදාවත් මූර්ධද නයන්න හල් කරන්නේ. හල් කරන්න ඕනි නම් කරන්න ඕනි මොකද්ද? දන්තද නයන්න භාවිත කරන්න ඕනි. පැහැදිලිද? කවදාවත් හල් කරන්නේ නෑ. ළමයි ගමයි මාතලේ තමයි මේ හිතේ තියෙන තම අපේ කමයි දෙනි වතන් දෙද්දි කට පුරාම යයි තව අලුත් උමුන් හොයානේ